ආයුබෝවන් අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ ගෙදරදීම පහසුවෙන් දත් පිරිසුදු කරගන්න සහ දත් සුදු කරගන්න පුළුවන් ක්‍රම කිහිපයක් ගැනයි. කෝපි, තේපානය, දුම්පානය සහ දිනපතා ආහාර පුරුදු වෙන නිසා අපේ දත් ටිකෙන් ටික කහපාට වෙනවා. හැබැයි අද මම කියලා දෙන්නේ සරල ටිප්ස් කිහිපයක් උපයෝගී කරගෙන ඔයාගේ දත් ටික ලස්සනට තියාගන්න. වීඩියෝ එක පටන් ගන්න කලින් මතක් කරනවා channel එක subscribe කරන්න, bell icon එක click කරන්න අමතක කරන්න එපා. මුලින්ම අපි බලමු දත් කහපාට වෙන්නේ ඇයි කියලා. අපේ දත්වල පැහැය වෙනස් වෙන ප්‍රධාන හේතු කිහිපයක් තියෙනවා. දිනපතා කෝපි සහ තේ පානය කිරීම, දුම් පානය කිරීම, soft drinks වැනි දේවල් පානය කිරීම, දත් නිවැරදිව මැද නොගැනීම සහ වයස වැඩිවීම මේවට බලපාන ප්‍රධාන කරුණුයි. මේ නිසා දත්වල මැලියම් එකතු වෙලා දත් කහපාට වෙන්න පටන් ගන්නවා. ඉතින් දැන් ඔයාලට දත් කහපාට උනායි කියලා බය වෙන්න දෙයක් නැහැ. ඔයාලට ගෙදරදීම දත් සුදු කරගන්න පුළුවන්, ගෙදරදීම හදාගන්න පුළුවන් මිශ්‍රණයක් ගැනයි දැන් කතා කරන්නේ. මේකට කියන්නේ බේකින් සෝඩා සහ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් මිශ්‍රණය. අවශ්‍ය දේවල් තමයි බේකින් සෝඩා තේ හැන්දක් සහ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් තේ හැඳි භාගයක්. ඉතින් ඔයාලට මේක ෆාමසි වලින් මිලදී ගන්නට පුළුවන්. මේ දෙකම හොඳට මිශ්‍ර කරලා පේස්ට් එකක් හදාගන්න ඕනි. ඊට පස්සේ ටූත් බ්‍රෂ් එකකට ටිකක් දාගෙන දත් මෘදු ලෙස විනාඩි 2ක් මැද ගන්න. හරියට ඔයාලා ගෙදරදී ටූත් පේස්ට් භාවිතා කරලා දත් මදිනවා වගේ. ඊට පස්සේ හොඳින් වතුරෙන් මුඛය සෝදා ගන්න. මතක තබා ගත යුතු වැදගත් කරුණක් තියෙනවා. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ගිලින්න එපා. අධික ලෙස භාවිතා කිරීමෙන් දත් එනමලයටත් හානි වෙන්න පුළුවන්. ඒ නිසා සතියට එක්වරක් හෝ දෙවරක් භාවිතා කරන්න කියලා තමයි නිර්දේශ කරලා තියෙන්නේ. ඉතින් මේ ක්‍රමයට අමතරව ඔයාලට ඉතා පහසුවෙන් හදාගන්න පුළුවන් ක්‍රමයක් ගැනත් මං කියලා දෙන්නම්. ඒක තමයි ලුණු සහ උණු වතුර. මේක පරණම සහ හරිම සරල ක්‍රමයක්. උණු වතුර කෝප්පයකට ලුණු ටිකක් දාලා මුඛය සෝදන්න. මේකෙන් ඔයාගේ මුඛයේ තියෙන බැක්ටීරියා අඩු වෙනවා. මුඛයේ දුර්ගන්ධය අඩු වෙනවා. ඒ වගේම දත් සහ ඇඟිලි සෞඛ්‍යමත් වෙනවා. ඉතින් ඒ වගේම තමයි අපේ දත් පෙළ පිරිසිදුව තියාගන්න නම් නිවැරදිව දත් මැදීම ඉතාමත් වැදගත්. ගොඩක් අය දත් මැදීම නිවැරදි ක්‍රමයට සිදු කරන්නේ නැහැ. ඉතින් අනිවාර්යෙන්ම ඔබ දිනකට දෙවරක් දත් මැදීම සිදු කළ යුතු වෙනවා. ඒ වගේම තමයි විනාඩි 2ක් දත් මැදීම සිදු කරන්න ඕනි. බොහෝ දෙනා හොඳින් දත් මදින්න කියලා ඉතාමත් තද කෙඳි සහිත ටූත් බ්‍රෂ් භාවිතා කරනවා. ඉතින් මේක නිවැරදි ක්‍රමයක් නම් නෙමෙයි. සිනිඳු කෙඳි ඇති ටූත් බ්‍රෂ් භාවිතය ඔබේ නිවැරදි දත් මැදීම සඳහා වැදගත් දෙයක් බවට පත්වෙනවා. ඒ වගේම තමයි මාස 3කට වරක් ඔයාගේ ටූත් බ්‍රෂ් එක මාරු කිරීම හරිම වැදගත්. ඉතින් ඒ වගේම තමයි කෝපි පානයෙන්, දුම් පානයෙන්, සීනි වැඩි ආහාර භාවිතයෙන්, soft drinks වැනි දේවල් භාවිතයෙන් අනතුරුව වතුර වීදුරුවක් බොන්න පුරුද්දක් ඇති කරගන්නව නම් ඔයාගේ දත් අවපැහැගැන්වීම ඔයාට අඩු කරගන්න පුළුවන්. දන්නවද? දත් ගැන අපි ගොඩක් හිතන්නේ නැති වුණාට දත්වල එනමලය තමයි අපේ ශරීරයේ තියෙන දැඩිම කොටස. ඉතින් මේක ආරක්ෂා කර ගැනීම ඉතාමත් වැදගත්. ඒ විතරක් නෙමෙයි මුඛ සෞඛ්‍ය, හෘද රෝග සමගත් සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් අද ඉඳලා ඔයාගේ දත්වල සෞඛ්‍ය ගැන හිතන්න අමතක කරන්න එපා. අද වීඩියෝ එකෙන් දත් සුදු කරගන්න සහ මුඛ සෞඛ්‍ය හොඳින් තියාගන්න පුළුවන් ක්‍රම කිහිපයක් ගැන අපි කතා කළා. වීඩියෝ එක ඔයාලට වැදගත් නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එකකින් නැවත හමු වෙමු. ස්තුතියි.